අඹ පැලයක් හිටව ගන්න සුදුසු තැනක් ගෙවත්තේ කොහෙද? හොඳට හිරු එළිය වැටෙන තැනක් අපි තෝරගන්න ඕනේ. කාබනික පොහොර දාලා වතුර දාලා දවස් දෙකක් තියලා හිටව ගන්නවා නම් වැඩිය හොඳයි. ලොකු මුල් තියෙනවා නම් ඒවා කප්පාදු කරගත්තාම අලුත් මුල් ඉක්මනට වර්ධනය වෙන්න පටන් ගන්නවා. මිරකල් අස්වැන්න සරු කරන සුමිතුරා. මිරකල් YouTube channel එකට අදත් අපි සාදරයෙන් ඔබ සැමව පිළිගන්නවා. අපි මීට ප්‍රථමව කතා කරා අඹ පැලයක් නැත්නම් පළතුරු පැලයක් තෝරගන්න විදිය, අඹ පැලයක් තෝරගන්න විදිය. ඊට පස්සේ ඒ ප්‍රභේද ගැන කතා කරා. ඊට පස්සේ අපි පැලයක් හිටව ගන්න විදිය ගැන කතා කරා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අඹ ශාකයක් කප්පාදු කරන, කප්පාදුව සහ පුහුණු කරන ක්‍රම පිළිබඳව. අපි සිටවපු පැලේ ඉඳලා යම්කිසි කාලෙකින් අපි කප්පාදු කරනවා. එදා ඉඳලම ගහ පවතින තාක්කල් මේ කප්පාදුව වසරක් පාසා සමහරට මාස 6කට සැරයක් ඒ වගේ කප්පාදු කරගන්න සිද්ධ වෙනවා අපිට. අපි මූලිකව කප්පාදුව ගත්තොත් පළවෙනියට අපි සලකන්න පුළුවන් ප්‍රොඩක්ෂන් ප්‍රූනින් කියන එක. එහෙම නැත්නම් ගහක සැකිල්ල පැලේ ඉඳලම ගහක සැකිල්ල සාදා ගන්න ආකාරය. අපි සාමාන්‍යයෙන් ඉස්සර වගේ නෙමෙයි අපි පැල හිටවන පරතරයන් කීපයක් තියෙනවා. ඒ පරතරේ ඉස්සර අපි හිටවුව අඩි 20ට, ඊට පස්සේ අඩි 15ට ඝනත්ව අධි ඝනත්ව ක්‍රමය යටතේ ඊටත් පරතරය අඩුවෙන් හිටවනවා අල්ට්‍රා ඩෙන්සිටි වගාවක් විදියට ඝනත්වය. එතකොට ඒ වගේ ඝනත්වය අඩුවෙන් අපි හිටවද්දී මේ ගස අඩි 12ක උසක් තබාගෙන සංයුක්ත ශාකයක් නැත්නම් කම්පැක්ට් ට්‍රී එකක් විදියට අපි හදා ගන්න ඕනේ. අපිට හොඳ පළදාවක් ලබා ගන්නත් ඒ වගේම ගහේ අනෙකුත් සියලුම නඩත්තු කටයුතු පහසු වෙන්න. එතකොට අපි පළවෙනි සැකිල්ල සාදා ගන්නා කප්පාදුවේදී පළවෙනි කප්පාදුව කරන්න ඕනේ. දෙවෙනි කප්පාදුව කරන්න ඕනේ ඊට පස්සේ තුන්වෙනි තෙවන ආදී වශයෙන් වසර 4ක් යනකම් මේ කප්පාදුව ගහේ සැකිල්ල සාදා ගැනීම සඳහා කරන්න. ඊට අමතරව ඊළඟ කප්පාදුව විදිහට අපි කතා කරන්නේ නඩත්තුව සඳහා කරන කප්පාදු. නඩත්තු කප්පාදුවේදී අපි පළමුවෙන්ම ගහේ උස පාලනය කරගන්න උසට හැදිච්ච අතු කපලා උස අඩි 12ක් අතර ප්‍රමාණයකට ආසන්න වශයෙන් තබා ගන්න ඕනේ. ඒකම ගහේ අවුව වැටෙන්නේ නැති අතු කපලා අයින් කරන්න. ගහේ මැදට හිරු එළිය ලැබෙන විදියට හදා ගන්න ඕනේ. ඒක තමයි ඒ කප්පාදුවේ එකක්. ඊට පස්සේ ස්කර්ට් ප්‍රූනින් කියලා කියනවා. අපි ගහේ දන හිස්ස සහ උකුලට අතර උසකින් හැදෙන පල්ලෙහාට වැඩෙන අතු කපලා ගහේ කඳ ශක්තිමත්ව සැකිල්ල හදා ගන්න ඕනේ. හේතුව තමයි මේ දරණ පළ බොහෝ TJC වගේ අඹ එකක් නම් බර ගෙඩි ඒව දරා ගන්න පුළුවන් ශක්තිමත් අතුරුකිලි සමූහයක් අපි හදා ගන්න. ඊට පස්සේ අපිට ඊළඟ කප්පාදුව තමයි ගහක් හැම වසරකම පළ දරුවට පස්සේ සමහරට එක කන්නයක් වෙන්න පුළුවන්, අවුරුද්දකට දෙපාරක් වෙන්න පුළුවන්. පළ හටගත්තට පස්සේ පළ නෙලා ගත්තට පස්සේ අපි කප්පාදු කරන්න ඕනේ. ඒ කප්පාදුවේදීත් අර වගේම ගහේ පරණතු කපලා අයින් කරන්න ඕනේ. ඒ වගේම පළ හටගත්තු මල් නටු කපලා අයින් කරන්න ඕනේ. හිරු එළිය වැටෙන්නේ නැති අතු අයින් කරන්න ඕනේ. උස පාලනය කරගන්නේ කප්පාදුවත් කරන්න ඕනේ. ඒකම නිතරම අපි කප්පාදුවේදී මූලික කඳෙන් පැන නගිනත්තෙන් අතු 3ක් හෝ 4ක් තමයි ගහේ සැකිල්ල හදා ගන්න පාවිච්චි කරන්නේ. ඒ සැකිල්ලෙන් ඊට පස්සේ අඩියෙන් අඩිය රිකිලි බෙදෙන විදියට තමයි, පාර්ශ්වික අතු බෙදෙන විදියට තමයි කප්පාදුව කරගන්න අවශ්‍ය වෙන්නේ. මේ කප්පාදුව ඉතාමත් වැදගත්. එකක් හිරු එළිය වාතාශ්‍රය ලැබිලා රෝග හා පලිබෝධ අඩු කරගන්නත්, අනවශ්‍ය අතුවලට හිරු එළියෙන් ලැබෙන ආහාර
වැය වෙන එක වළක්වලා හොඳ ඵලදාවක් ලබා ගන්න මල් හට ගැනීම උත්තේජනය කරන්නත් මේ හිරු එළිය අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි තව කප්පාදු ක්‍රමයක් තියෙනවා. අපි ඒකට කියන වින්ඩෝ ප්‍රූනින් කියලා. ගහේ සැකිල්ල හැදුනට පස්සේ අතු හොඳට විහිදුනාට පස්සේ ඉර නගින පැත්තෙන් සහ ඉර පායන පැත්තෙන් සහ ඉර බහින පැත්තෙන් කවුළු සෑදෙන විදියට අතු ඉවත් කරගන්න ඕනේ. හේතුව තමයි එතකොට හොඳ වාතාශ්‍රයක් ගහේ මේ පැත්තට ලැබෙන අනිත් පැත්තෙන් පිට වෙනවා. ඒ වගේම ඒක බලපානවා දැඩි සුළං කාලයේදී ගහේ අතු කඩා වැටීම වළක්වන්න. මොකද එන සුළඟ බදන්න නැති වෙන්න ශාකයට මේ පැත්තෙන් ඇවිල්ලා අනිත් පැත්තෙන් හුළඟ පිට වෙලා යන්න ඒ කවුළු සාදා ගැනීමත් වැදගත් වෙනවා. ඒ වගේම කෘෂි රසායනික ද්‍රව්‍ය දියර පොහොර වර්ග ස්ප්‍රේ කරද්දී ඒවත් ශාකයේ හැමතැනටම ඉතා හොඳින් පැතිරිලා ස්ප්‍රේ වෙන විදියටත් කරගන්නත් අපිට මේ කවුළු සාදා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මූලික වශයෙන් ඔය කප්පාදු ටික තමයි අපි සිද්ධ කරන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ පාර්ශ්වික අතු සෑම වසර 5කටම සැරයක් අයින් වෙන්නම ඕනේ. මූලික කඳ දෙවනි අතු බෙදිච්ච අතු ටික ඇරුණට පස්සේ ඉතුරු වෙන පාර්ශ්වික ශාකා වසර 5කට සැරයක් සම්පූර්ණයෙන්ම අයින් වෙලා අලුත් අතු එන්න ඕනේ. ඒ අවස්ථාවේදී අපි දල කප්පාදුවක් සිද්ධ කරනවා. විශාල කඳන් චේන්සෝ එකක් ආධාරයෙන් අපි කපලා සම්පූර්ණයෙන්ම අවුරුදු 5කට විතර සැරයක් ඒ වගේ දල කප්පාදුවක් සිද්ධ කරන්න ඕනේ. සමහරවිට මේ කප්පාදුව ලොකු අතු අයින් කරාට පස්සේ බය වෙන්න පුළුවන් මේ ගහ හැදෙන්නේ නැති වෙයි කියලා නෑ. එහෙම එකක් නෑ. ඒ බය නැතුව හරි ක්‍රමයට ඒ කප්පාදුව සිද්ධ කරොත් අපිට නැවත අලුත් අතු හදාගෙන ගහේ සැකිල්ල නැවතත් හදාගෙන අලුත් ශාකයක් විදියට ඵලදාව දරන්න ගහ පුහුණු කරන්න පුළුවන්. අපි පළවෙනි කප්පාදුව කවදද කරන්නේ කොහොමද කරන්නේ කියන එක ඉතාමත් වැදගත්. ඔබට හිතෙන්න පුළුවන් මේ පළවෙනි කප්පාදුව මොන අවධියද කරන්නේ කියලා. අපි ශාකය හිටවලා මාස 4ක් 5ක් හෝ යන්න පුළුවන්. ගහේ අපි දාන පොහොර නඩත්තු කටයුතු අනුව ගහේ වර්ධනය සාමාන්‍යයෙන් අපේ උකුල වැඩුණු කෙනෙක්ගේ උකුල මට්ටමට ආවට පස්සේ දන හිසට උඩින් සෙන්ටිමීටර් 60ක් පමණ තියලා කප්පාදු කරන්න අවශ්‍යයි පළවෙනි කප්පාදුව. මොකද හේතුව ඒ කප්පාදුවෙන් තමයි අපි ගහේ අතු 3ක් හෝ 4ක් බෙදාගෙන මූලික සැකිල්ල සකස් කරගන්නේ. මේක ඉතාම අවශ්‍යයි මේ කාලෙදී සිද්ධ කරගන්න එක. මොකද අවුරුදු 3ක් 4ක් යනකොට ගහේ හොඳ වර්ධනයක් ඇති කරගන්න මේ කප්පාදුව ඉතාමත් අවශ්‍ය වෙනවා. හොඳයි අපි බලමු එහෙනම් කොහොමද පළවෙනි කප්පාදුව කරගන්නේ කියලා. අපි පළවෙනි කප්පාදුව කරගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. අපි කලින් කිව්වා වගේම බිම ඉඳලා අපේ දණහිසට උඩින් සෙන්ටි 60ක් විතර සාමාන්‍ය වශයෙන් අපි කප්පාදුව කරගන්න ඕනේ. හැබැයි මේ කප්පාදු කරන තැන වැදගත් ශාකේ. අපි මේ ටැග් එකත් ඇත්තටම අයින් කරන්න ඕන ගහ වර්ධනයේදී මේ විදියට. ඊට පස්සේ අපි කප්පාදු කරන තැන ඔයගලන්ට පේනවා මේ ගැට පත්‍ර වල ඇවිල්ලා තියෙනවා. මේ පළවෙනි වලය, දෙවෙනි වලය, ඊට පස්සේ තුන්වෙනි වලයත් එන්න පුළුවන්. මෙතෙන්දී අපි වල දෙකක් තමයි තුනක් තමයි ඇවිල්ලා තියෙන්නේ දෙකක්. එතකොට අපි මේකේ උස සාමාන්‍යයෙන් අපිට ආසන්න වශයෙන් සෙන්ටි 60ක් ආසන්නයට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේ පත්‍ර වලය ළඟින් තමයි කපන්නේ. කපද්දී වලයට ආසන්නෙන් කපන්නේ. මේ වගේ තැනකින් අපි කපන්නේ නැහැ. හේතුව තමයි මේ වගේ තැනකින් කැපුවොත් මේක වේලිලා ගොඩාක් කල් යනකම් මේකෙන් රිකිලි හටගන්නේ නැහැ. ඒක නිසා නිතරම කප්පාදු කිරීමේදී මේ පත්‍ර ආසන්නයෙන් තමයි කපන්නේ. සමහරක් වෙලාවට මේ ශාකයේ සෙන්ටි 60 විතර වෙනකොට නැත්නම් දණහිසට උඩ වෙනකොට මේ තුන්වෙනි වලයෙන් විතර වෙන්න පුළුවන් කපන්නේ. දැන් මේකේ දෙකක් වුණාට. එතකොට අපි තුන්වෙනි වලයෙන් කප්පාදු කරගන්න පුළුවන්. හොඳයි අපි මේ වගේ තැනකින් මේ වගේ අපිට සෙකටරියක් නැත්නම් කප්පාදු
කතුරක් පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි කප්පාදුවේ දෙවෙනි කප්පාදුවේදී වගේ. කප්පාදු කරද්දී මේ කපන දණ්ඩ කඳ ආනතියකට කපා ගන්න එක තමයි වඩා සුදුසු. එතකොට වතුර රැඳිලා කුණු වීමක් නැත්නම් ආසාදනයක් වෙන්න තියෙන හැකියාව අඩුයි. අපි මේ විදිහට කපාගත් ආනතිය. ඊට පස්සේ අපි කප්පාදුවේදී දැන් මෙතන තියෙනවා පත්‍ර 1 2 3 4 5 6ක් විතර තියෙනවා. සමහරට මේක මාසයක් දෙකක් යනකොට කප්පාදු මේ රිකිලි 5ක් 6ක් හට ගන්න පුළුවන්. ඒකෙන් අපි හරස් අතට පැතිරෙන විදියට අංකුර 4ක් තමයි ඉතිරි කරගන්නේ. වැදුනට පස්සේ ඉතුරු අංකුර අයින් කරගන්න ඕනේ. එතකොට අංකුර 4ක් හෝ 3ක් තමයි අපි පවත්ව ගන්න. අනිත් ඒවා සාමාන්‍ය ප්‍රමාණයකට වැදුනට පස්සේ අඟල් 6ක් 7ක් විතර වැදුනට පස්සේ අනිත් අංකුර අයින් කරගන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ කප්පාදු කරන කාලය. තද පෑවිල්ල කාර්යදී කප්පාදු කරන්න හොඳ නෑ. ඉරිගේෂන් කරලා නැත්නම් ජල සම්පාදනය කරන්න බැරි ඉඩමක නම්. සාමාන්‍යයෙන් වැසි සහිත කාලගුණය තමයි වඩා සුදුසු. වැසි සමයේ අවසන් වෙන කාලය වඩා හොඳයි. තද පෑවිල්ලක් තියෙන වෙලාවක අපි කප්පාදු කරන එකෙන් වළකින්න ඕනේ. ඊට පස්සේ කප්පාදු කරාට පස්සේ අපි අනිත් නඩත්තු කටයුතු පොහොර යෙදීම ජල සම්පාදනය කිරීම කටයුතු නිසියාකාරව සිද්ධ වෙන්න ඕනේ. අපි පැලයක් තෝරා ගැනීමේ ඉඳලා පළවෙනි කප්පාදුව දක්වා දේවල් කතා කරා. එතකොට අපි දැන් පළවෙනි කප්පාදුව කරන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරා. එතෙන්දී අපි අදහසක් දුන්නා මේ කප්පාදුව කරන්න ඕනේ වැසි සහිත මද වැසි සහිත කාලගුණයක තියෙන වෙලාවක කියලා. ඉරිගේෂන් නැත්තම් ජල සම්පාදනයක් කළ නැත්නම්. නමුත් අපි ගෙදරක පැලයක් හිටව ගත්තොත් මේ වැස්ස එනකන් ඉන්න ඕනේ නැහැ. නියමිත ප්‍රමාණයට ශාකය වර්ධනය වෙලා තියෙනවා නම් කප්පාදු කරන්න සුදුසු තත්ත්වයක් තියෙනවා නම් අපිට මේ කප්පාදු ඉවර කරලා වතුර ටිකක් දාන්න පුළුවන්. දවසකට එක සැරයක් විතර කොහොමත් මේ පැලේ මුල් යට අල්ලලා තියෙන්නේ කප්පාදු කරන අවස්ථාව වෙනකොට අපිට දවසට එක සැරයක් ගානේ වතුර දාන්න පුළුවන්. නැමත වැස්සක් එන තුරු සහ තුරිකිලි වර්ධනය වෙන තුරු. ඒ වගේම ඔබට හිතෙන්න පුළුවන් මේ කප්පාදුව කරගන්න බැරි වුණා වෙලාවට ඒක ගැන බොරි වෙන්න අවශ්‍ය නැහැ. කනගාටු වෙන්න අවශ්‍ය නැහැ. අපිට ඒ වගේ ශාකයක් වැඩුණු ශාකයක් වුණත් අපිට නියමිත විදියට කප්පාදු කරලා ඉදිරි වැඩ ඉතිරි සැකිල්ල හදාගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඒ වගේ කප්පාදුව මගහැරුණු ශාකයක් කොහොමද කප්පාදු කරගන්නේ කියලා. අස්වැන්න සරු කරන